ගොඩක් උන් කෙල්ලොම හදන්න යනවා. කිය ඔය අරක කරන්න එපා, ඔයා මේක කරන්න එපා, මං කියන විදිහට ඉන්න, ඔයා මේ කොල්ලත් එක්ක කතා කරන්න එපා, WhatsApp එක මට ලින්ක් කරන්න. අරව මේවා කියලා ඉතින් කෙල්ලට නීති දානවා. ඉතින් කෙල්ලෝ ඒවට කැමති නැහැ මට. හරිද? කෙල්ලෝ කැමති මොන වගේ කොල්ලොටද කියලා මම උඹට කියන්න. නිකන් අර ආතල් එකට වගේ කරනවා නම් එන්න කෙල්ලෝ කැමති. ඒ කියන්නේ උඹ අර වැඩිය හොයන්නේ බලන්නේ නැතුව ඕන එකක් කරන්න ඔය කමන්නේ. අන්න ඒ වගේ ලයින් එකකට කෙල්ලෝ කැමති. හැමතිස්සෙම අස්සේ රින්ග ඔබ හොයන්න යනවනේ ඇඟිලි ගගා. ඔයා මේක මොකද්ද කරන්නේ? ඔයා ඔන්ලයින් මොකද කරන්නේ? එහෙම කොල්ලොන්ට මචං කෙල්ලෝ ඇත්තටම කියනවනම් ඔය කැමති කොට කැමති නෑ. හරිද? එහෙම උන් කපනවා. හරිද? ඒකයි ඔය කියන්නේ කොල්ලෝ කියන්නේ අවංක ආදරය කරලා කෙලව ගන්නවා කියලා කියනවනේ. ඉතින් ඒ කියන්නේ බං ඒ කෙල්ලෝ ඒවට කැමති නෑ. ඒ උනාට වැඩි ඒව උස්සරින් ගන්න යන්න එපා. කෙල්ලෝ කැමති නෑ. එතකොට මචං ඔය කසාද බඳින විදිහට මේවත් නැති වෙනවා. මොකද ඔල්රෙඩි අස්සරින් යන පස් අතේ දුරින් තියාගන්න. ගෑණි කෙල්ලෙක් ආශ්‍රය කරනවා නම් යාළුවලා ඉන්නවා නම් අතේ දුරින් වැඩි ලං කරගන්න ඕනට වැඩිය අර අස්සේ රින් ගන්න යන්න එපා. හරි රින් ගන්න යන්න එපා කියන්නේ පුත් මේ කරන්න එපා කියනව නෙමෙයි. වැඩි ඒ කියන්නේ නීති දාන්න කරන්න එපා කියන්න. ඒවා කියන්න කිසි දෙයක් ඒවා කරන්න යන්න එපා මචං. කෙල්ලෝ ඒවට කැමති නෑ. මොකද කොල්ලෝ හිතන් ඉන්නේ මේ මෙහෙම කරාම මෙයා මං ගැන හිතනවා කියලා කැමති වෙයි කියලා. ඇත්තටම කෙල්ලෝ ඒවට කැමති නෑ බා. අපි යාළුවලා ඉන්න කෙල්ල දැන් අපිට කිව්වොත් එහෙම මචං ඔයා මේක කරන්න එපා. ඔයා WhatsApp එකේ වැඩි ඔන්ලයින් ඉඳපන් අපි හිත ඇතුලෙන් අපි සතුටක් ලබනවද නැද්ද කියලා කොල්ලෝ දන්නවනේ. ඉතින් අපිට ඒක මාර සතුටක් වුණාට කෙල්ලොන්ට එහෙම කියන කෙල්ලෝ කැමති නැහැ මචං. එතකොට ඒ කෙල්ල හිතන්නේ ඔයාට මාව විශ්වාස නැහැ. ඒකයි මෙහෙම කරන්නේ. එතකොට ඒ කෙල්ල සමහරට උඹ අතරින්නත් පුළුවන්. කෙල්ලෝ කියන්නේ කෙල්ලෝ සවන් වෙන වගේ තමයි උපුරනවා ටක් ගන්න. අතේ දුරින් ආශ්‍රය කරොත් උඹට ගොඩ ගිය හැකි නැත්.